අපි මේ වීඩියෝ වල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොලජන්. නැත්නම් රූපලාවන්‍ය විද්‍යාවේදී වෛද්‍ය විද්‍යාවේදී බොහෝ දෙනෙක් සාකච්ඡා කරන කොලජන් කොහොමද මේ රූපලාවන්‍ය සඳහා බලපාන්නේ කියලා. හොඳයි අපි කවුරුත් දන්නවා කොලජන් තමයි අපේ සමේ තියෙන ප්‍රධානම සංඝටකය. හැමේ තියෙන ඉලාස්ටිසිටි එකයි හමේෂා දෙන ශක්තිමත් භාවය පවත්වා ගැනීමට. ඒ නිසා කොලජන් පවත්වා ගැනීම තමයි මූලිකම කාරණාව වෙන්නේ. මේ සඳහා අපිට කරන්න පුළුවන් දේවල් සහ මේ සඳහා අපි වැළකෙන්න ඕන දේවල් ගැන අපි ඉදිරියට සාකච්ඡා කරමු. මොකද අපි කොලජන් මට්ටම පවත්වා ගන්න අපේ දෛනික පුරුදු නැත්නම් අපේ ආහාර වර්ග ඉතා දැඩි ලෙස බලපානවා. හොඳයි අපි දැන් බලමු අපි ගන්න ආහාර කොහොමද බලපාන්නේ කියලා. මොකද කොලජන් මට්ටම පවත්වා ගැනීමට එහි සංඝටක ලබා දීම අත්‍යවශ්‍යයි. මේ සඳහා අවශ්‍ය ඇමයිනෝ ඇසිඩ් වර්ග නැත්නම් විටමින් C වර්ග ලබා දීම නැත්නම් ප්‍රශස්ත මට්ටමේ පවත්වා ගැනීම කොලජන් මට්ටම මේන්ටේන් කිරීමට ප්‍රමුඛ කාරණාවක් වෙනවා. මොකද කොලජන් මට්ටම පවත්වා ගැනීමට අපි ගන්න ආහාරවල තියෙන ඇමයිනෝ ඇසිඩ් මට්ටම බලපානවා. මේ සඳහා හොඳ සම්බර ප්‍රෝටීන් තියෙන ආහාර වේලක් ගන්න අවශ්‍යයි. ඊට අමතරව විටමින් C, විටමින් E බහුල ආහාර ගැනීමත් වැදගත් වෙනවා. ඊළඟට ප්‍රමාණවත් නිින්ද ලබා ගැනීම. මොකද අපේ හැම වගේම මුළු ශරීරෙම රිකවරි අවස්ථාවටපත් වෙන්නේ අපි නිදාගෙන ඉන්න වෙලාවට. ඒ නිසා ප්‍රමාණවත් නිින්දක් ආසන්න වශයෙන් පැය 6ක් 8ක් අතර ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීමත් විශේෂම ආතතියෙන් තොර දීපේ වෙතත් මෙට ඉවහල් වෙනවා. ඒ නිසා ප්‍රමාණවත් නිින්දදී රිකවරි පේස් එක පවත්වා ගැනීමට පෝෂණයෙන් සහිත ආහාරයකට පසුව ප්‍රමාණවත් නිින්ද ලබා ගැනීම ඉතා වැදගත්. ඊළඟට සීනි භාවිතය අවම කිරීම. අපි කවුරුත් දන්නවා ග්ලයිකොසිලේෂන් කියන ක්‍රියාවලිය තමයි අපේ කොලජන් ඩැමේජ් වීමට ප්‍රධාන වශයෙන් බලපාන සාධකය. මේ සඳහා ප්‍රමුඛම බලපාන්නේ අපි ගන්න සීනි මට්ටම. අපි සීනි පරිභෝජනය ඉතාමත් අඩු කිරීමට ඇත්තම නවත්තීම තරම් හැකියාවක් තියෙනවා නම් අපේ හැමේ තියෙන කොලජන් මට්ටම පරිස්සම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපිට වළක්වන්න ටික අපහසුම කාරණාව තමයි හිරු එළියට එක්ස්පෝස් වීම. මොකද හිරු එළියේ තියෙන UV ලයිට් එක මගින් අපේ කොලජන් ඩැමේජ් කිරීම ඉතාමත් ඉහළ මට්ටමේ සිදුවෙන කාරණාවක්. අපිට හිරු එළිය බ්ලොක් කරන්න පුළුවන් නම් අපිට මේ කාරණාවෙන් වැළකෙන්න පුළුවන්. මේ සඳහා හේවෙන්නේ සිටීම, සන්ස්ක්‍රීමයක් භාවිතා කිරීම, ආවරණයක් භාවිතා කිරීම, කුඩයක් වෙන දේ භාවිතා කරන්න පුළුවන් නම් අපිට මේ දේ වැළකෙන්න පුළුවන්. කුඩයක් වෙන දේ භාවිතා කිරීම අපි කවුරුත් දන්නවා ඒක භාවිතා කරන අවස්ථාවල් තියෙනවා, භාවිතා කරන්න බැරි අවස්ථාවල් තියෙනවා. මේ සඳහා ඊළඟට අපිට තියෙන ඔප්ෂන් එක තමයි සන්ස්ක්‍රීමයක් භාවිතා කිරීම. මේ සඳහා SPF වගේ 60 වලට උඩින් තියෙන මොන සන්ස්ක්‍රීමයක් භාවිතා කරනවා නම් ඒ වගේම සන්ස්ක්‍රීම රිපීටඩ්ලි ඇප්ලයි කරන එක. මොකද සන්ස්ක්‍රීමක් උපරිම වශයෙන් පවතින්නේ පැය 3ක් 4ක්. ඊට එහා පවතින්නේ නැහැ. ඒ නිසා අපි දිගටම අවු වෙන්න නම් අපිට රිපීටඩ්ලි සන්ස්ක්‍රීම ආයෙත් ඇප්ලයි කරන්න ඕන. මේක වැදගත් වෙන්නේ සන්ස්ක්‍රීමේ තියෙන SPF වගේ. අපිට ප්‍රමාණවත් SPF වගේක් තියෙන සන්ස්ක්‍රීම භාවිතා කරන්න අපි වග බලා ගන්න ඕන. හොඳ අපි බලමු අපේ ඇඟට කොලජන් මට්ටම වැඩි කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. එකක් තමයි ආහාර මාර්ගයෙන් ලබා ගැනීම. ආහාර මාර්ගයෙන් කොලජන් අපි ඩිරෙක්ට් ලබා ගැනීම හැකියාවක් නැහැ. මොකද අපි කොලජන් ගත්තත් ඒව ජීර්ණ ලක් වෙලා ඇමයිනෝ ඇසිඩ් තමයි ඇඟට ලැබෙන්නේ. ඒ හින්දා අපිට ආහාරයෙන් ලැබෙන ඇමයිනෝ ඇසිඩ් මට්ටම වැඩි කරලා අපේ කොලජන් හදන එක උත්තේජනය කිරීමේ හැකියාවක් තියෙනවා. මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ good quality protein ලබා ගැනීම. good quality protein කියන්නේ මොනවද? ඒ කියන්නේ සත්වමය ඔරිජින් තියෙන. නැත්නම් සතුන්ගෙන් ලබා ගන්න ප්‍රෝටීන් වලින් තමයි good quality protein ලැබෙන්නේ. ඒ වගේම තමයි අපිට හොඳ ඇමයිනෝ ඇසිඩ් ලබාගෙන ඇඟේ කොලජන් මට්ටම හදන එක වැඩි කරන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා අපි සත්වමය ප්‍රෝටීන් ලබා ගැනීම අවශ්‍යයි. ශාකමය ප්‍රෝටීන් නැත්නම් සෝයා මීට් වගේ ශාකමය ප්‍රෝටීන් වලත් උත්තේජනය කරන්න පුළුවන්. නමුත් සත්වමය ප්‍රෝටීන් වලින් ලැබෙන තරම් ඉෆෙක්ට් එක ලබා ගැනීම හැකියාවක් නැහැ. ඒතර ගොඩක් දෙනෙක් අර පිටි විදිහට කරල් විදිහට පිටි විදිහට බොන්න කොලජන් වලට මොකද වෙන්නේ? ඒ වයින් වලින් වෙන්නේ සාමාන්‍ය ප්‍රෝටීන් එකක් ගත්තා වගේ ජීර්ණ වෙලා ඇමයිනෝ ඇසිඩ් ලැබෙන එක විතරයි. අපි හිතන වගේ කොලජන් ලැබෙන්නේ නැහැ. නමුත් ඒක අවශ්‍ය තියෙන අපි ඉතා මිලට ලබා ගන්න කොලජන් වලින් ලැබෙන ඉතා අවම ප්‍රතිඵල. මස් වලින් ලැබෙන තරම් හොඳ ඇමයිනෝ ඇසිඩ් ප්‍රමාණයක් කොලජන් බිව් එක ළඟට ලැබෙන්නේ නැහැ. එහෙනම් බලමු අපිට ඉක්මනට සහ සාර්ථක කොලජන් ඇඟට ලබා ගන්න කොහොමද කියලා. මේ සඳහා තියෙන එකම ක්‍රමය තමයි IV කොලජන් ලබා ගැනීම. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් නම් මාර්ගයෙන් කොලජන් ඩිරෙක්ට් ලබා ගැනීම. මොකද මේ මගින් අපිට කෙලිම 100ක් ඇබ්සෝබිලිටි එක. අපි ලබා දෙන කොලජන් 100ක්ම ඇඟට උරා ගැනීමට සිදුවෙනවා. අපි ඇඟට ලබා දෙන කොලජන් වලින් 100ක්ම කොලජන්ම හැදෙන බව අපිට සාතික කරන්න පුළුවන්. ඒ නිසා IV මාර්ගයෙන් ලබා ගන්න කොලජන් තමයි වැඩි ප්‍රතිඵලයක් ලබා ගැනීම හැකියාව තියෙන්නේ. ඒ නිසා ඔයාලට තේරෙන්නේ නැති කොලජන් කියන්නේ අපේ ශරීරයට ලස්සනට අත්‍යවශ්‍ය කාරණාවක්. කොලජන් මට්ටම හරියට පවත්වා ගැනීමෙන් හරියට මේන්ටේන් කිරීමෙන් ඔබේ තරුණකමත් හැම ශක්තියත් පවත්වා ගැනීම හැකියාව තියෙනවා.